අද මම ඔයාලට ගෙනාවේ ගොඩක් වටින රෙසිපියක්. පොලොස් මාළු පෙති විදිහට රස විදිහට බෙදලා අපි බලමු දැන් මේ රස පොලොස් මේ විදිහට හදාගන්නේ කොහොමද කියලා. මේ රෙසිපිය ඇත්තටම ගොඩක් වටිනවා. ඉදිරියේ දින නත්තල සමයේදීත් උත්සව අවස්ථාවලදීත් මේ රෙසිපිය ඔයාලට ඉතාමත් ලස්සනකට රසවත් ලෙස හදාගන්න පුළුවන්. අපි මුලින්ම ගන්න ඕනේ හොඳ පොලොස් ගෙඩියක්. පොලොස් කිව්වට මම ඔයාලට පෙන්නන්න කොයි ගානටද මේ පොලොස් ගෙඩිය අපි ගන්න ඕනේ කියලා. මුලින්ම කරන්නේ දැන් මේ පොලොස් ගෙඩිය අපි කපා ගන්න ඕනේ අඟල ප්‍රමාණයට හෝ අඟල් භාග ප්‍රමාණයට. මේ විදිහට පෙති ලස්සනට අපි ප්‍රමාණයට අනුකූලව කපා ගත්තොත් අපිට මේ මාළු පෙති වගේ ලස්සනට බෙද ගන්න පුළුවන්. ඒක නිසා මම කියපු ප්‍රමාණයට අනිවාර්යයෙන්ම මේ පොලොස් ගෙඩිය කපා ගන්න. මේ පොලොස් ගෙඩියත් අපි ගන්නකොට මේ මදුළු පුංචිම කාලෙදි ගන්න. ඒ කියන්නේ පොලොස් ගෙඩියේ මදුළු පුංචිම කාලෙදි තියෙන ගෙඩියක් තමයි ගන්න ඕනේ. මොකද අපි ගොඩාක් මදුළු කියන්නේ පැහිලා තිබුණොත් අපිට මේ විදිහට ලස්සනට මාළු පෙති වගේ බෙද ගන්න අමාරුයි. ඒක නිසා තමයි කිව්වේ පොලොස් ගෙඩියේ මදුළු පුංචිම කාලෙදි තියෙන ගෙඩියක් ගන්න කියලා. දැන් මම පොලොස් ටික කපාගෙන පෙති කපාගෙන සෝද ගන්නවා. මේ බලන්නකෝ මේ මං අරගෙන තියෙන ප්‍රමාණය ඔයාලට මම පැහැදිලි ලෙස පෙන්නලා තියෙනවා මදුළු කොයි ප්‍රමාණය තියෙනකොටද පොලොස් ගෙඩිය අපි ගන්න ඕනේ කියලා. ඔයාලට මම මේ පෙන්නන විදිහෙන් තේරෙනවා කොයි කියන්නේ පොලොස් ගෙඩිය කොයි කාලෙදිද අපි මේ මාළු පෙති වගේ ලස්සනට බෙද ගන්න පුළුවන් විදිහට ගන්න පුළුවන් ඕන කාලේ කියලා. දැන් මම මේ ටික ඉස්සෙල්ලාම මං ගන්නවා මැටි වළඳක්. මැටි වළඳේ අඩියට පෙති 3ක් තියලා ඒකට උඩින් මම දා ගන්නවා ලුණු ටිකක්, කහ කුඩු ටිකක්, ගම්බිරිස් ටිකක්. ඊට පස්සේ නැවත පෙති 3ක් තියලාගෙන වළඳ ප්‍රමාණයට තියලා නැවත ලුණු කුඩුයි, කහයි, ගම්බිරිසුයි එකතු කරගන්න. ඒ කියන්නේ තට්ටුවෙන් තට්ටුවට දාලා මේ විදිය කියන්නේ ඔයාලට මම දැන් මේ වීඩියෝ එකෙන් පෙන්නනවා කොයි විදියටද මම කරේ කියලා. තට්ටුවෙන් තට්ටුවට දානකොට පොලොස් පෙති ටික ලුණුයි, කහ කුඩුයි, ගම්බිරිසුයි මේ විදිහටම එකතු කරගන්න ඕනේ. දැන් මේ විදිහට එකතු කරගෙන ඉවරලා වතුර ටිකක් එකතු කරගන්න. ගොඩ ප්‍රමාණයක් නෙමේ වතුර එකතු කරගන්නේ. දැන් ඔයාලටත් මම පෙන්නන්නම්කෝ මේ මම කොච්චර ප්‍රමාණයක් වතුර එකතු කරගත්තද කියලා. එතකොට ඔයාලට තේරෙනවා මේ පොලොස් ටික තඹ ගන්න වතුර කොච්චරක් එකතු කරගන්න ඕනද කියලා. දැන් මම මේ ටික එකතු කරගෙන ඉවරයි. වතුර මේ ඔයාලට මේ ගත්තු මැටි වළඳත් පේනවා කොයි ප්‍රමාණයකද කියලා. මම මේ ටිකටම එකතු කරගත්තේ වතුර මිලිලීටර් 100ක් එකතු කරගත්තා. දැන් මම කරන්නේ මේ ටික හොඳට තඹ ගන්න එක. මේ තඹන කොටත් වැඩි වෙලාවක් යන්නේ නැහැ. විනාඩි 10ක් විතර තමා ගියේ මට මේ විදිහට තඹ ගන්න. ලොකු වෙලාවක් යන්නේ නැහැ. මේ කියන්නේ ගොඩක් ගින්දර දාලා ඊට පස්සේ ටිකක් තැම්බීගෙන එනකොට ගින්දර ටිකක් අඩු කරගන්න. ඔයාලට දැන් මම පෙන්නන්නම් මේ පෙති ටිකත් ඊට පස්සේ කියන්නේ තැම්බිලා තියෙන්නේ. දැන් කරන්න ඕනේ උඩ තිබ්බ පෙති ටික යටට දාලා යට තියෙන පෙති ටික උඩට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ විදිහට දෙපැත්ත කලවම් කරගන්න තමයි අවශ්‍ය කරන්නේ. ඒ විදිහට ටිකක් කලවම් කරලා නැවත විනාඩි 5ක් විතර වහලා තඹ ගන්න. ඒ කියන්නේ මේ ටික ඔක්කොම මට තඹ ගන්න විනාඩි 20ක් ගියා. ඒක නිසා මේ විදිහට ඔයාලට පේනවා හරිම ලස්සනකට ඇවිල්ලා තිනවා. කියන්නේ පොඩි වීමක් වෙලා නැහැ. නමුත් හොඳට තැම්බිලා තියෙනවා. මම දැන් පොලොස් ටික තඹගෙන ඉවරයි. දැන් මම හදන්නේ මේ පොලොස් එකට අවශ්‍ය කරන තුනපා මිශ්‍රණය හදාගන්න එක. ඒකටත් මම අරගෙන තියෙනවා කරපිංචා ඉති 5යි, කුරුඳු, කර අබු නැටි, එනසාල්, සේර, සුදු ලුණු, ඉඟුරු,
මේ ටිකත් හොඳට ඔයාලා බෙන්ඩර් එක තියනවා නම් හොඳට පේස්ට් එකක් ඉන්න විදිහට හදාගන්න. වංගෙඩියක් තියෙනවා නම් වංගෙඩිය හොඳට කොටලා පේස්ට් එකක් ඉන්න විදිහට අනිවාර්යයෙන්ම හදාගන්න ඕනේ. දැන් මමත් මේ ටික හොඳට පේස්ට් එකක් ඉන්න විදිහට හදාගන්නවා. ඒ වගේම තමයි අපි තඹගත්තු පොලොස් කෑලි ටික හොඳට මතක ඇතිව ගෑරප්පුවකින් හොඳට හිල් කරන්න ඕනේ. උඩයි යටයි මාරු කර කර මේ මම පෙන්නන විදිහ බලන්නකෝ. මේ විදිහට හොඳට හිල් කරගන්න ඕනේ. මොකද අපි මේ හදන පේස්ට් එක දැන් මම එකතු කරගන්නවා දෙහි ගෙඩියක යුස. දැන් අපි හදාගත්තු පේස්ට් එක එකට එකතු කරගත්තා. මිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. බිත්තර ගෙඩියක් එකතු කරගත්තා. ඒ වගේම තමයි කෝන් පිටි ඕනේ. කෝන් පිටි මම මේ සැලි 3ක් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න. දැන් මේ ටික හොඳටම කලවම් කරගන්න. මේ කලවම් කරගන්න මිශ්‍රණය තමයි අපි අර තඹගත්තු පොලොස් කෑලි ටික හොඳට තවර ගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට මම මේ පෙන්නන විදිහට හොඳට දෙපැත්තට මාරු කර කර හොඳට 3-5 ටික ඒ පොලොස් කෑලි වල තවරන්න. ඒ තවරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම පැයක් වහලා තියන්න ඕන. පැයකට වැඩිය වහලා තියන්න පුළුවන් නම් ඒත් ගොඩක් හොඳයි. දැන් මම මේ තවරගත්තු පොලොස් කෑලි ටික පැයක් වහලා තියෙනවා. අනිවාර්යයෙන්ම පැයක් වහලා තියන්න ඕනේ. මොකද අපි මේ හදාගත්තු පේස්ට් එක අනිවාර්යයෙන්ම අර පොලොස් කෑලි වලට ඒ රසය උරා ගන්න ඕන නිසා. ඒ අතර මම පාන් කුඩු ටිකක් ලෑස්ති කරගන්නවා. පාන් කුඩු ටික ලෑස්ති කරගෙන තෙල් ටිකක් මම චාච්චියේ තියලා ලිපේ තිබ්බා. ඔයාලට පේනවා මම තෙල් ලොකු ප්‍රමාණයක් අරගෙන නැහැ කියලා. මම දැන් හදාගත්තු පොලොස් කෑලි ටික බෙද ගන්නවා. හරිම සුවඳක් එනවා ඒ පොලොස් කෑලි ටික බෙදනකොට නම්. අපි මේ පොලොස් කෑලි බෙද ගන්න ඕන නිසා තමයි අපි ඒකට කෝන් පිටි එකතු කරගත්තා. බිත්තරයක් එකතු කරගත්තා. අපි අර හදාගත්තු තුනපා මිශ්‍රණයටම ඒ මිශ්‍රණය තැවරුවා. ඊට පස්සේ මම කරේ මේ බලන්නකො මම කරන විදිහ මේ තුනපා මිශ්‍රණය හොඳට තැවරුවා. තවරලා ඉවර වෙලා මම පාන් කුඩු වල තැවරුවා. වෙන මුකුත්ම කරේ නෑ. ඒ ටික විතරයි. ඊට පස්සේ හොඳට තවර ගන්න පාන් කුඩුත් මේ විදිහට හොඳට තවරගෙන බෙද ගන්නවා. ලොකු වෙලාවක් බෙද ගන්න උවමනාව වුණේ. ඒ කියන්නේ එක පැත්තක් විනාඩියයි විනාඩි 2යි ගියේ ඔය සම්පූර්ණ එකක් බෙද ගන්න. ඒ ගින්දර ගොඩක් සැරට දාගන්න එපා. ඒක මම වැඩි තව රසවත් කරගන්න ඕන නිසා මම ඒකට එකතු කරගන්නවා. වියලි මිරිස් ටිකක් බෙදගත්තා. ඒ වගේම කරපිංච ටිකක් බෙදගත්තා. හරිම රසට හදාගන්න පුළුවන්. අපි ඇත්තටම මේ විදිහට හදාගත්තොත් රසත් සුවඳයි. ඒ වගේම තමයි මාළු පෙති වගේම තමයි හරිම රසක් එනවා. ඉතින් ඔයාලත් එකපාරක් හරි මේ රස පොලොස් බැදුම හදලා බලන්න. අනිවාර්යයෙන්ම උත්සවාස්ථාගේ අමුත්තන්ට සංග්‍රහ කරන්නත් ගොඩාක් සුදුසුයි. ඔයාලත් පවුලේ අයත් එක්ක එකතු වෙලා මේ විදිහට පොලොස් බැදලා කාලා රස බලන්න. හරිම රසයි. රසවත් ලෙස මම ඔයාලට මේ රෙසිපි අරන් ඇවිල්ලා තියෙනවා. මේ විදිහටම අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඔයාලට හිතෙනවා නම් මේ රවුමක් ලොකු වැඩි කියලා මේ විදිහට රවුමට කපාගෙන ඊට පස්සේ ඒක දෙකට කපා ගන්න. ඒ විදිහට බෙද ගන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහකට හොඳම රසක් හිටින විදිහට මේ මං හදාගත්තු 3-5 පේස්ට් එකත් එකතු කරගෙන රසවත් ලෙස මේ පොලොස් බෙදුම හදලා රස බලන්න. හරිම රසයි. එකපාරක් හරි හදලා ගෙදර කට්ටියත් එක්ක රස බලන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙ ලස්සන දවසකින් හමු වෙමු.